අයිබෝවන් ට්‍රවලර්ස්. ඔන්න අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ ව්ලොග් එකක්. අද අපි යන ලෑස්තිලා ඉන්නේ බැංකොක් වල සුප්‍රසිද්ධ පන්සලක් වෙන වට්ටරුන් කියන පන්සල බලන්න. ඉතින් අපි මේක යන්න සිලෙක්ට් කරගත්තේ මේ ජයප්‍රායා ගඟේ තියෙන බෝට් රයිඩ් එකක්. ඉතින් මේ බෝට් රයිඩ් සිලෙක්ට් කරගන්නකොට අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒගොල්ලෝ මේ බෝට් රයිඩ්ස් පාවිච්චි කරනවා යාළුවගේ එදිනෙදා වැඩ කටයුතු වලට යන්න. ඒ වගේම ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් විදිහටත් මේක යූස් වෙනවා ඒ රටේ. ඉතින් අපි මුලින්ම බැලුවා අපි කොහෙන්ද මේ ගමන පටන් ගන්න කියලා. කෙළවරක ඉඳන් පටන් ගන්නකොට ලේසි නිසා අපි ප්‍රාර්ථිත් කියන පියයගෙන් තමයි පටන් ගත්තේ. එතකොට අපි එතන ඉඳලා ඒෂියාටික් වෙනකම්ම ගියා. ඉතින් මුලින්ම අපි බැලුවා ප්‍රාර්ථිත් වලට කිට්ටුව තියෙන හොටෙල් එකක් මොකක්ද කියලා. ඉතින් කාවුසන් ඒරියා එකේ තියෙන චිලැක්ස් හෙරිටේජ් හොටෙල් එක තමයි අපි සිලෙක්ට් කරගත්තේ. එතන ඉඳලා වෝකින් ඩිස්ටන්ස් එකක් තියෙන නිසා අපිට ප්‍රාර්ථිත් පෝට් එකට පිය එකට යන්න ලේසියි. ඊට පස්සේ අපි සිලෙක්ට් කරගත්තේ අපි මොන වගේ බෝට් පැකේජ් එකක්ද ගන්න කියන එක. මේ වගේ ලොං ටේල් බෝට් එකක් අපි ගන්නවා නම් අපිට කට්ටියක් එක්ක හරි තනියෙන් හරි යන්න පුළුවන්. පැයක්, පැය දෙකක්, පැය තුනක් ඒ වගේ කාලයක් තමයි ඒගොල්ලෝ අපිව එක අරන් යන්නේ. එතකොට ඒ වගේ එකක් සාමාන්‍යයෙන් තායි බාත් 200ක්, ඒ කියන්නේ 2000ක්, ඒ කියන්නේ 20000ක් විතර වෙනවා ශ්‍රී ලංකන් රුපීස් වලින්. ඉතින් ඒක ටිකක් අර කම්පැක්ට් නේ අපිට ඕන විදිහට එන්ජොයි කරන්න අමාරුයිනේ. ඒක නිසා අපි සිලෙක්ට් කරගත්තේ එක්ස්ප්‍රස් බෝට් එකක්. මේ වගේ එක ෆ්ලැග්ස් ගහලා තියෙන ෆෙරිස් එයාලා ගාව තියෙනවා. ඒකෙන් ඔයාලා සිලෙක්ට් කරගන්න බ්ලූ ෆ්ලැග් හරි නැත්නම් ඔරෙන්ජ් ෆ්ලැග් එකක් තියෙන එකක් හරි. ඔයාලා බ්ලූ ෆ්ලැග් එක ෆෙරි එක ගියොත් ඔයාලට මේ වගේ ඩෙක් එකේ ඉඳගෙන හොඳට වීව් එක එන්ජොයි කර කර යන්න පුළුවන්. ඉතින් ඔයාලා ඔරෙන්ජ් එකක් වගේ ගත්තොත් ඒක ස්පීඩ් බෝට් එකක්. ඒක විනාඩි 20න් ඉස්සර එනවා. ඊට වඩා අරක කම්ෆර්ටබල්. ඒක පැය භාගෙන් භාගයට වගේ තියෙනවා. මේ ග්‍රීන් කලර්, යෙලෝ කලර් ඒව නම් භාවිතා ගන්න බෑ. මොකද ඒවම සාමාන්‍යයෙන් මගී ප්‍රවාහන බෝට්ස්. ටිකට් එක ගන්නකොට ඔයාලා ෆුල් ඩේ ටිකට් එකක් ගන්න. ඒක තායි බාත් 150ක් වගේ වෙන්නේ. ඒකට ඔයාලට දවස පුරාම හෙට මෙහෙට යන්න පුළුවන්. සිංගල් රයිඩ් එකක් තායි බාත් 40යි. ඒකෙන් ඔයාලට එකපාරයි යන්න පුළුවන්. එතකොට අපි පටන් ගත්ත මේ ප්‍රාර්ථිත් වලින් ඊට පස්සේ තාව මහරජ කියන තැනින් බහින්න පුළුවන්. එතනින් බහැලා ඔයාලට වට් පෝ කියන සුප්‍රසිද්ධ පන්සලට යන්න පුළුවන්. ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වට්ටරුන් වලින් බහින්න පුළුවන්. රජිනි වලින් බහැලා ඔයාලට වට් පෝ කියන පන්සලට යන්න පුළුවන්. ඊට පස්සේ අයිකන් සෑම යන්න පුළුවන්. අන්තිමට අපි ඒෂියාටික් කියන එතනින් තමයි බැස්සේ. ඒෂියාටික් වල ඉඳලා අපෝ එනකොට නම් බෝට් රයිඩ්ස් පටන් ගත්තේ අපෝ හවස 4:00 පස්සේ. ඒ නිසා අපි සාතෝන් කියන තැනට එනකන් මේ වගේ බස් එක තමයි ආවේ. ඊට පස්සේ එතනින් ආපහු අපි බෝට් රයිඩ් එක පටන් ගත්තා. වට්ටරුන් වගේ පන්සල් වලට යනකොටත් එතකොට ග්‍රෑන්ඩ් පැලස් එකට යනකොටත් ඩ්‍රෙස් කෝඩ් එක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද යාලා ඇඟ නිරාවරණය වන ඇඳුම් අඳින්න තහනම් කරලායි තියෙන්නේ. ඒක ගැන ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාලා යනකොට මුලින්ම ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න අමතක කරන්න එපා. මුලින්ම ඔයාලා බහින්න ඕනේ තා මහරජ කියන පියර් එකෙන්. එතනින් බහැලා මේන් ස්ට්‍රීට් එක හම්බ වෙනකන් ඇවිදන් යන්න. ඊට පස්සේ දකුණු අත පැත්තට හැරලා තව මීටර 500ක් විතර යන්න. එතකොට තියෙනවා ග්‍රෑන්ඩ් පැලස් එක. එතන එන්ට්‍රන්ස් ෆී එක රුපියල් 5000ක් විතර වෙනවා. දැන් තායි බාත් 500ක්. ඒක ඉස්සර කාලේ රජවරු හිටපු මාලිගාව කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ඔයාලට දකින්න පුළුවන් එමරල් බුද්ධ කියන පන්සල. ඒකත් ගොඩක් අයිකනික්. එතෙන්ට යන්න අමතක කරන්න එපා. අපිට නම් ඉතින් වෙලා යන්න උනේ නැහැ. ඉතින් අපි ගොඩක්ම ආසාවෙන් ආපු වට්ටරුන් කියන පන්සල තමයි මේ තියෙන්නේ. ඒක නම් බහැපු ගමන්ම තියෙනවා. එතනදී අපිට ටිකට් එකක් ගන්න වෙනවා රුපියල් 2000ක. ඒ කියන්නේ තායි බාත් 200යි එක්කෙනෙක්ට. ඔයාලට දකින්න පුළුවන් මේ වගේ ලස්සන ස්ට්‍රක්චර්ස් තියෙනවා. මීටර 80ක් 85ක් විතර උස ඒවා. ඒවා චයිනීස් ආකිටෙක්චර් එක අනුව හදලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ චීන පෝසිලින් සහ ගල් කැටයක් තමයි ඒවට භාවිතා කරලා තියෙන්නේ. මේ වගේ විහෙළ විහාරات තියෙනවා. ඔයාලට ඒවට ගිහලා බඳ පුදා ගන්න වගේම ඉන්න හාමුදුරුවන්ගෙන් ආශිර්වාද අරගන්නත් පුළුවන්.
වගේ ට්‍රැඩිෂනල් කොස්ටියම් එක අපිට ටුවරිස්ලාට අඳින්න පුළුවන්. රෙන්ට් අවුට් කරන්න තියෙනවා මේ තැන්. එක්කෙනෙක්ට 1500ක් විතර තමයි වෙන්නේ. තව ඉතින් ඇඩිෂනල් දේවල් එකතු කරගත්තොත් තව ගණන් වෙනවා. මොකද ෆොටෝග්‍රැෆර්ස්ලා හැම ඒගොල්ලන්ගෙන් ගන්නවා නම් ලොකු ගාණක් වෙනවා. ඉතින් අපි එහෙම නම් කරේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ වගේ වැඩි වෙලාවක් ඉතින් වැය කරේ. ඉතින් අපේ නෙමෙයි මගේ ඇත්තටම මේ ෆොටෝ ෂූට් වැඩවලට තමයි. ඉතින් අපි පන්සලකට ගියාම ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කරනවා අඩුයිනේ. හැබැයි ඉතින් වට්ටරුන් පන්සලේ ගොඩාක්ම හැදිලා තියෙන්නේ ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එක වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න. ඉතින් අපිත් ඒ අත්දැකීමත් ගත්තා. වට්ටරුන් වල යුනික් ෆොටෝ එකක්ලු මේ ජයන්ස්ලා දෙන්නත් එක ගන්න එක. ඒගොල්ලෝ මේකේ ආරක්ෂාවට ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලත් ගිය වෙලාවක මේ වගේ ෆොටෝ එකක් ගන්න. මේ ඊට පස්සේ අපි යන්නේ අයිකොන් සියම් වලට. අයිකොන් සියම් කියලා කියන්නේ ලක්ෂරියස් බ්‍රෑන්ඩ්ස් එතකොට රෙස්ටෝරන්ට්ස් තියෙන shopping center එකක්. එතන ගිහිල්ලා ඉතින් අපි ලන්ච් එක එහෙම අරගෙන තව පොඩි shopping පාරක් දැන් ඔයාලා බලන්නකෝ මෙතන මොනවද තියෙන්නේ කියලා. අයිකන් සියාම් එකට යනවා නම් ඔයාලා උදේ 10ත් රෑ 10ත් අතර යන්න. ඒ වගේම එයාලගේ වෝටර් ෂෝ එකක් තියෙනවා. ඒක හරිම අයිකනික්. ඒක තියෙන්නේ දවල් 2ට හවස 5ට 6:00ට සහ රෑ 8ට 9ට කියන වෙලාවල් වල. ඉතින් මේ වගේ වෙලාවල් වලට ගියොත් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. තායි ෆුඩ් නම් ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක්. ඉතින් මේ වගේ එක ජාතියේ කෑම අපි සිලෙක්ට් කරගත්තා. ඒ වගේම තමයි ඉතින් හිතන්න බැරි කෑමකුත් එක්කෙනෙක් කෑවා. ඒක මං ඉස්සරහට පෙන්නන්න. මං කියවනේ එක්කෙනෙක් ගත්ත කියලා හිතාගන්න බැරි කෑම එකක්. ඇත්තටම මේ තමයි ඒ කෑම එක. අපි කලිනුත් කියවනේ මෙන්න මේ පෑන් කේක් එක හරිම රසයි කියලා. ඒකේ ස්වීට් එක අරන් බලන්න. ඔයාලට මේ වගේ ඉන්ඩෝ ෆ්ලටින් මාකට් එකක් තියෙනවා. එතන ඉතින් ඉඳගෙන ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා ඒෂියාටික් වලට. එතන නම් ලොකු දෙයක් තිබ්බේ නැහැ. ඔයාලට මේ වගේ එන්ජොයි කරන්න පුළුවන් දේවල් නම් තියෙනවා. මේ වගේ බුද්ධ මන්දිරයක් හම්බ වුණා අපිට. ඊට පස්සේ ස්කයි වීල් එකක් තිබ්බා. ඉතින් කැමති අයට ඒවැ යන්න පුළුවන්. අපි ඉතින් එතන පොඩක් ඇවිදලා ඊට පස්සේ අපි ආපහු ආවා සැන්තන් කියන ස්ථානෙට. මොකද මෙතන ෆෙරිස් පටන් ගත්තේ නැහැ. බස් එකෙන් තමයි අපි ආවේ. ඒ එනකොට මේ වගේ අපි පන්සලක් හම්බෙලා ඒකටත් ගියා. ඔයාලා අනිවාර්යයෙන්ම වට්පෝ කියන පන්සලට යන්න රජිනි කියන පිය එකෙන් බහින්න ඕනේ. මොකද ඒක මේ වර්ල්ඩ් හෙරිටේජ් එකක්. අපිට එතන යන්න බැරි වුණා. එතන තියෙනවා
දිග සැතපෙන බුදු පිළිමයක්. ඒක හරිම ලස්සන මුතු වලින් එහෙම ලස්සන කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි අපේ තායිලන්ඩ් ටුවර් එක ඉතින් ඉවර කරලා ගෙදර එන්න පිටත් වුණා. අපි මේ පාර ගියේ ඇත්තටම බැංකොක් ටුවර් එකක් විතරයි. අපි ඉතින් අනිවාර්යයෙන්ම තායිලන්ඩ් වල පුකෙට් සහ පතායා කියන ඒරියාස් වලට යන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි වීඩියෝ එකේදී ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපේ වීඩියෝස් හැමදාම බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. මේ Travel Tales with Shash.